ඉතින් යාළුවනේ දැන් ඇවිල්ලා වෙලාව ඔයගොල්ලන්ට පේනවා ඇති 3:24යි. මල්ලි අද හවස 7යි. අනවතෝ තෝ හරාම මරාගෙන කනද නැගන්නේ. 24 වෙනකන් ඉන්න ඕනේ මේ රවුම. ඉතින් යාළුවනේ දැන් මල්ලි ඉතින් ඉන්නවා මේ රවුම ඇතුලේ. මොකද කරන්නේ ඉතින් ඔයාට ඉන්නේ නැහැ කිව්වේද? දැන් අයියානේ පාලා මේ තියන්නේ රවුම. අපේ මල්ලි අද මේ රවුම ඇතුලේ පැය 4ක් ඉන්නයි යන්නේ. පැය 4 ඇතුළත මල්ලිට චැලෙන්ජස් 4 ගානේ දෙනවා. මල්ලියේ 4 කරන්න ඕනේ මේ රවුම ඇතුලේ ඉඳන්මයි. මේ රවුමේ වටේ තියෙන මේ ලන්නේ එළියට ගියා කරන්නේ ඉන්නේ නැත්නම් ඉඳලා එළියට ආවොත් එන්න මේ මිස්ටි බොක්ස් එක මම මල්ලිට මේක ඉතින් මොනවද කියලාද කියලා දන්නේ නැහැ. මම නම් දන්නේ මොකද ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ මේක මොකද කියන්නේ කියලා. හරියනම් වීඩියෝ එක යමු යාළුවෝ. ඊට කලින් මම ඔයාලට මතක් කරන්න මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා වීඩියෝ එක bell icon එක all press කරන්න ඉතින් යාළුවනේ දැන් මල්ලි ඉතින් ඉන්නවා මේ රවුම ඇතුලේ. මොකද කරන්නේ ඉතින් ඔයාට ඉන්නේ නැහැ කිව්වේද? පුළුවන්ද? දැන් මොකද ඔයා හිතන්නේ අර මිස්ටි බොක්ස් එකේ තියෙන මොනවද කියලාද ඔයා හිතන්නේ? නෑනේ. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම වටේ තියෙන ලණුව පොඩ්ඩක් පෙන්නන්නම් ඉතින් යාළුවනේ. දැන් අයියානේ පාලා විනාඩි 30 ගිහිල්ලා යාළුවනේ විනාඩි 30ක් දැන්වත් යාළුවනේ මල්ලි නම් දැන් එපා වෙලාලා තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ දැන් අපිට තියෙනවා චැලෙන්ජ් එකක් කරන්න මල්ලිට තියෙනවා 4ට ඉතින් යාළුවනේ. එහෙනම් මේ 4ට චැලෙන්ජ් එක දෙමු. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද අපි ලියලා තියෙන්නේ චැලෙන්ජස් කියලා. මල්ලි දන්නේ නැහැ මොනවද චැලෙන්ජස් කියලා. එයා හිතුවන්නේ ඒ විදිහේ එක එක චැලෙන්ජස් මල්ලිට තියෙනවා. හරි ඉතින් යාළුවනේ අපි බලමු චැලෙන්ජස් ටික මොනවද. ඔයගොල්ලන්ට පේන ඇති වෙන්න තියෙනවා කොළ ගෑවි ටික. මේ ටික එක එක જાති ඒවා ලියලා තියෙන්නේ යාළුවනේ. ඉතින් මල්ලි ඇස් දෙක පියාගෙන ඕන මේවා තෝරගන්න. ලෝකේවත් ෆෝකස් කරන්න. මේවා ටිකක් දීලා තියෙන්නේ යාට. මල්ලිට නම් යාළුවනේ දැන් නම් හොඳට මේ පා වෙලා ඉන්නේ. ඉතින් මගෙන් ෆෝන් එකත් ඉල්ලගත්ත බලන්න කියලා. ඉතින් යාළුවනේ දැන් මල්ලිට පා වෙලා තියෙන්නේ. වෙනවද වැලිත් අල්ලනවා ඉඳගෙන. පා වෙලාද තියෙන්නේ යාට දැන්. දැන් ඇත්තටම යාළුවනේ හොර බොරු නෑ. ඇත්තට මේ ෆෝන් එකේ වෙලාව වෙනස් කරන්නත් බෑ. මං දන්නේ නැහැ. මං වෙනස් කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ වෙනස් කරන්න මේක වෙලාව. එලම් එක තියෙනවා මිසක් බෑ. ඉතින් යාළුවනේ මේ 3යි දැන් හවිල්ලා 3:42යි. ඇත්තටම දැන් අපිට 4 කාලට තමයි මල්ලිට චැලෙන්ජ් එකක් දෙන්න තියෙන්නේ. මොකද අපි චැලෙන්ජ් එක නෑ 4යි ඔය කාලට තමයි දෙන්න තියෙන්නේ. කොහොමත් අපේ ගෙදර වෙලාව ඇත්තටම මේ පොඩ වෙනස් මේ වෙලාව කියන්නේ මේ ඔර්ලෝසුවේ තිබ්බේ 3:20 3යි කාලේ වුණාට යාළුවනේ මේ 3යි කාලේ අපේ විනාඩි 5ක් වැඩියෙන් යන්නේ. මේ අපේ ගෙදර ඔර්ලෝසුවේ එක හදා ගන්නත් ඕන. හදා ගන්න වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් දැන් අපිට 4යි කාලට තමයි මෙයාට චැලෙන්ජ් එකක් දෙන්නේ. 4යි කාලට චැලෙන්ජ් එකක් දෙන්න තියෙන්නේ. නැතිනම් 4යි කාලට චැලෙන්ජ් එකකින් සෙට් වෙමු ඉතින් යාළුවනේ. 4යි 4ක් දැන් පහුලා දැන් 4යි 10 විතර වෙලා මම වාසේ විදියට දැන් බලන්න. දැන් කැමහවුනේ. හරි යාළුවනේ හරියටම 4යි 10යි දැන් වෙලාව.
එහෙනම් ඉතින් තා විනාඩි 5ක් තියෙනවා. ඉතින් යාළුවනේ පැය ඇතුළත කොහොම හරි චැලෙන්ජ් එක කරන්න ඕනේ. එහෙනම් ඉතින් පරක්කු වෙන ඉඳලා අපි දාමු. පරක්කු වෙන්නේ නැහැ. ඉතින් කොහොමද ඔය වීඩියෝ බලන්නේ? අවුලක් නැහැ. ඉතින් පැය ඇතුළත චැලෙන්ජ් එක දෙනවනේ. එහෙනම් ඉතින් 4න් පස්සේ අපිට 5ට තමයි චැලෙන්ජ් එක දෙන්න තියෙන්නේ. එහෙනම් අපි 4 චැලෙන්ජ් එක දීලිමු එහෙනම්. මොකක්ද නැහැ සෙට් වෙන්නේ. දැන් වීඩියෝ. වීඩියෝ කියන්නේ. යාළුවනේ මෙන්න තියෙනවා අපේ කොළ බොක්ස් එක කොළ කප් එක. ඉතින් මේක පොඩ්ඩක් හොල්ලලා දෙක පියාගන්න වෙනවා. ඒත් හරි දැන් ඉපා වෙලා තියෙන්නේ යාළුවනේ. මම මේ වැඩි එකක් ඉල්ලලා ඒකත් තියාගන්න. ඉතින් යාළුවනේ දැන් මෙයාට S2 පියාගෙන මේකෙන් එකක් සිලෙක්ට් කරන්න යන්නේ. S2 පියාගෙන සිලෙක්ට් කරන්න එක. පොඩයි. හරි. මොකද ඇරලා බලන්න. තියෙන්නේ මේකේ තියෙන්නේ යාළුවනේ විනාඩියක් ඇතුළත වතුර බෝතලයක් බොන්න කියලා. ඉතින් විනාඩියක් ඇතුළත මේ රවුම ඇතුළේ ඉඳන් වතුර බෝතලයක් බොන්නයි ඉතින් යන්නේ. විනාඩියක් ඇතුළත නම් එක්කෙනෙක් ඉතින් වතුර බෝතලයක් බොන එක ලේසිය. ලේසි. වතුර බොන්න එකක් තියෙනවා. කො? අර කාමරේ. කාමරේ. කාමරේ එක බලමු මෙයා විනාඩියක් ඇතුළත වතුර බෝතලෙන් බොයිද කියලා. දැන් යන් යාළුවනේ චැලෙන්ජ්. ඕහෝ පොඩයි. හරි ඉතින් යාළුවනේ මෙන්න මෙයාට බෝතලයක් දීලා SMS බෝතලයක් නන් නෙවෙයි දීලා තියෙන්නේ. යාළුවක බෝතලයක් ෆුල් වතුර තියෙනවා. ඔකට පේන ඇති කට ගාඩම දීලා තියෙන වතුර. නෑ ඉතින් යාළුවනේ ටයිමර් එක සෙට් අප් කරමු අපි. તો ටයිමර් එක. මේ ක්ලොක් වලට යන්න යාළුවනේ. क्लॉक वोल्ट गीला अलार्म में टाइमर या सेट करने मिनिट वगैरह अरे दिन वालों ने ऑन नदी ना टाइमर एक दिन ओगोलट पे नती 1 मिनिट කියලා තියෙන්නේ එහෙනම් ඔන්න පටන් ගත්තා බෝතලේ අරගන්න ඕ ඔන්න 1යි 2යි 3යි බොන්න බෑ කඩු හොල්ලිය. දැන්ටමත් අප්‍රාතලියක් ගිල දින යාළුවනේ. ඉතින් බොනෝ කොල්ලා එක දිගට වීගෙන යනවා. ආවරද? වැරදුනොත් මිරිස් කරලක් ගන්නවා. අර මිරිස් කරලක් කවන්නේ. ඕන්න වෙන විලාව යනවා. ඕ දප්පර දාලා මේ තියෙන්නේ. Oh my god. දප්පර 15යි 14යි 13යි 12යි. අයි අම්මා යාට නම් අමාරු වෙලා වගේ ඉන්නේ. මොන් බැරිද? හරි ඉවරයි 3යි 2යි 1යි. චැලෙන්ජ් එක ඉවරයි guys. වතුර බෝතල බේරලා තිබේ. නාලින්නේ. හරිද දැන්? හරි යාළුවනේ දැන් ඉතින් මෙයාලා මිරිස් කරලා. දැන් මිරිස් කරලා කමුද? කමුවනේ. හරි නා කන්නෝ යාළුවනේ නම් ඉතින් විනාඩි ගානක් විතර ඉන්න මිරිස් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මිරිස් කරලා තියෙනවා. පොඩි එකක් ගෙනාවා පොඩි එකාට ඉතින් කන්න බෑ මෙච්චර ලොකු එකක්. මම ඉතින් මේ කන්න. පොඩ්ඩයි නේ. කන්න. අම්මඩ කෑව නේද? සර නැද්ද? හැඩ දැන් ජරති කිරවලා අඩෝ ලෝක පුද්ගලයාගේ ඉන්න කලබයික් යනවා යාළුවනේ කලබයික් ඉතින් යාළුවනේ දැන් ඇවිල්ලා ඔයගොල්ලෝ පේන ඇති හවස 5:21යි 5:21 කියන්නේ 5:15 පහ වෙලා තියෙන්නේ මොකද ඉතින් ජීවිතේ මම දැන් මේක හිටිය ඇත්තටම විනාඩි 30ක් විතර ඉඩිය අප්පිරිය වෙනවා යාළුවනේ මොකද දැන් ඉතින් ඔයාලට හිතෙන්නේ දැන් චැලෙන්ජ් එකක් කරන්න තමයි තියෙන්නේ මොකද චැලෙන්ජ් එක කරන්න බෑ නැත්තම් නෑ මං අහන්නේ දැන් ඉඳලා ඇතිලාද
මම නම් දැන් නම් ඉඳලා තියලා නෑ මේ දැන් මිස් කලු කෑවනේ ඈ මිස් කලු කෑවනේ ඉස්සල්ලා ගෑව නිසා දැන් කීල් ඉවරයි කම්මැලිකම කීල් ඉවරයි හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මේක මං යාට තෝරන්න තමයි දෙන්නේ හරි එහෙනම් නිදා ගන්නද ඇස්පියා ගන්න හරි එකක් ගත්තා බලමු යාට ලැබිලා තියෙන චැලෙන්ජ් ඩිප් 20ක් ගහන්න හරි එහෙනම් ඩිප් 20 ගහන්න තියෙන්නේ ඉතින් යාළුවනේ මම දැන්ට මෙතනින් අයින් කරන්නම් මේ ටික මෙයාගේ මේ ටික අයින් කරගන්නවා මේක අයින් කරනවා යාළුවනේ ඔයා මේ රවුම තුලින් තමයි මේක කරන්න ඕනේ අපඩයි නේ මේක අපි මෙතන ඉස්සෙක 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි ඔය ඩිප්ද බොලේ ගැහුවේ කොහොමද ඉතින් යාට පුළුවන් විදියට ගැහුවා යාළුවන් ඩිප් 20 හරි ඉතින් තුනයි 4යි 5යි දැන් පැය 3ක් ඉඳලා ඉවරයි 3 ගන්න 1යි 4යි 5යි පැය 2ක් හිටියා තව පැය 2ක් ඉන්න තියෙනවා හරි ඉතින් දැන් ඉතින් එයාට මේ පැය 2ක් ඉන්න දීලා අපි ඉමු මොකද දැන් ඉතින් අප්පිරිය වෙලා තියෙන එළියට යන්න දීතේනේ දැන් යාළුවනේ බොර්නේ දැන් රෑ වෙන්නත් ළඟයි යාළුවනේ ඔයගොල්ලන්ට පේනවත් ඇති අහස ඩිංගා විතර අඳුරු වෙලා තමයි තියෙන්නේ අපි මේ අඳුර වෙන මොකක් හරි දාලා ඇගියන සෙට් එකක් නෑ හරි ඉතින් පොඩ්ඩක් ඉන්න මූල යාළුවනේ දශමින් තියෙන්නේ හරි ඉතින් යාළුවනේ දැන් අපි මෙයාට පුටුව මෙතෙන්ට තියලා හරි එන ඉතින් තමයි තියෙන්නේ එහෙනම් ඉතින් ඉන්න තමයි තියෙන්නේ ඉතින් යාළුවනේ මල්ලිට තේ එකක් දෙන්න හැදුවේ දැන් හවස 6ටක් විතර ගිහින් දැන් ඇවිල්ලා 5යි 25 විතර වෙලා මෙන්න යාට තේ එකක් තාම රවුම ඇතුලේ ඉන්නේ පිරිය වෙලා වගේ ඉන්න වතුරට ඉඳලා තේ එක ඔක බීලා මට කතා කරන්න ඉතින් යාළුවනේ දැන් ඕගොල්ලන්ට පේන ඇති පට්ටම අඳුර වැටලා තියෙන ඕගොල්ලන්ට මම පේන්නන්නම් දෙන ඇති දැන් හවස වෙලා තියෙන ඉතින් දැන් ඇවිල්ලා බලමු හවස වෙලාව ඉතින් දැන් ඇවිල්ලා ඕගොල්ලන්ට පේන ඇති 6යි 19යි යාළුවනේ ඕගොල්ලන්ට මෙහෙම 10යි 19යි යාළුවනේ ඉතින් දැන් 6යි 19යි දැන් මට 6යි කාලට වීඩියෝ එක කරන්න බැරි වුණා පොඩ්ඩක් අම්මට ෆෝන් එකක් ඇවිල්ලා තිබ්බ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න කැමරාවක් නැහැ ඉතින් යාළුවනේ මම ඉස්සර වීඩියෝ වල කැමරාව ගියේ ෆෝන් එකට ඉතින් යාළුවනේ හරි ඉතින් යාළුවනේ දැන් ෆෝන් එක ගන්න ෆෝන් එකක් ගත්තම තමයි වීඩියෝ කරන්න ඕනේ ඉතින් දැන් 6:19 අපි දැන් චැලෙන්ජ් එක කරමු මල්ලි ඉතින් යාළුවනේ දැන් අපිට යට තා චැලෙන්ජ් එකක් දෙන්න තමයි යන්නේ එහෙනම් යමු යාළුවනේ ඉතින් අප්පිරිය වෙලා ඉන්න ඇට දැන් පේන වැඩි තාම දැන් රෑ වෙලා යාළුවනේ පේන වැඩි හොඳටම අඳුරු වෙලා තියෙන්නේ එහෙනම් ටිකක් සිලෙක්ට් කරන්න බලන්න අප්පිරිය වෙලා තියෙන්නේ සිලෙක්ට් කරමු බලන්න S ගන්න කියන්නේ නම දුන්නා මොකද්ද තියෙන්නේ කොහෙන්ද බලමු
තනි කකුලෙන් රවුම ඇතුලේ වට 20ක් දිවීම. තනි කකුලෙන් රවුම ඇතුලේ වට 20ක් දුවන්න තමයි දැන් තියෙන්නේ. දුවන්න හැක? තනි කකුලෙන්. එහෙනම් යාළුවනේ ඔන්න දැන් තනි කකුලෙන් දුවන්න යන්නේ. එහෙනම් යා පොඩ්ඩක් ඉන්න කැමරාව සෙට් කරගෙන. ඔන්න 1 2 3යි. 1 හරියට හරි කකුල තියුවා. මල්ලි බිම තියුවා යාළුවනේ. කපුලට අයි පාර මිරිස් කරලා කමුද? කමු කමු. මේ පාර මිරිස් කරලා නෙමෙයි කන්නේ. මිරිස් කරලා ඔන්න මිරිස් කරලා කමු. මිරිස් කරලා ගෙන්න එන පට ගන්න. මල්ලිට යන්න බෑනේ මට යන්නේ. ඔයනම් ගෙන්න පට ගාලා. ඉතින් යාළුවනේ මෙන්න මිරිස් කරලා ගෙනා මෙහෙම මේක දෙමු. ඉතින් අන්න තමයි අර ඉන්න පේන තියව ගන්නට. ඉතින් දෙමු එහෙනම්. ඔන්න එහෙනම් මිරිස් කරලා ගෙනාව කන්න ඈ. පොඩක් ගන්න බෑ. සැර නැද්ද ඒකත්? සැර තියා. අම්මා කකුල ගලකුත් මෙයාගේ කට නිකන් අමුතු වේරියස් ටයිප් ඔෆ් කටක් ගන්න යාළුවනේ. කටක් නෙවෙයි නම් මෙයාට තියෙන්නේ. කො නටත් දැන් තියෙන්නේ. අඩෝ මිරිස්කේ කරල් දෙකක් ඒ වගේ හංකෝ. අඩෝ වැඩි චැලෙන්ජ් කරන එකට වැඩිය හොඳයි මිරිස් කෑරල් දුන්න නම්. ඉතින් යාළුවනේ ඒ චැලෙන්ජ් එකත් වින් කරා එහෙනම්. දැන් ඉතින් තියෙන්නේ අපිට හවස 7යි ගාන එක කරන්න. දැන් ඇවිල්ලා යාළුවනේ කීයක් දන්නේ නැහැ වෙලා පොඩ්ඩක් ඉන්න බෑ. මම ෆෝන් එක මෙතන හිටුවා. ඕ 6:25 යාළුවනේ ඔබ පේනවත් ඇති දැන් හොඳටම අඳුර වැටලා තමයි තියෙන්නේ. බොරුවක් කරන්න කිසිම දෙයක් නැහැ යාළුවනේ. ඉතින් එහෙනම් 6:25යි දැන් ඊළඟට එහෙනම් 7:01න් සෙට් වෙමු යාළුවනේ. දැන් මන්ට ඕගොල්ලන්ට මාව පේනවත් දන්නේ නැහැ. පාට්ට කළු වෙරළලා තියෙන්නේ. යන්න පේනෝනේ හස. පේන්නේ නැහැ මෙලෝදයක්. හරි ඉතින් යාළුවනේ දැන් ඇවිල්ලා. හවස රෑ හවස නෙමෙයි රෑ. ඔයගොල්ලෝ වෙන්නේ නැති පොඩ්ඩක් ඉන්න. ඇයි? මොකද්ද? මම බය වුණා හොඳේ. අත් මේ අර මොකද්ද වෙන්නේ? 7:05යි වෙලාව. තා විනාඩි ඇත්තටම 10යි තියෙන්නේ. 10කින් මෙයාට මෙන්න මේ තියෙන රවුමෙන් එළියට එන්න පුළුවන් පේන්නේ නැහැ දැන් යාළුවනේ කළු වලට. මම පොඩ්ඩක් ඉන්නේ ෆ්ලෑෂ් එක ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්න. රවුම හිම්මම තියෙනවා යාළුවනේ. මේ පේනවදනේ? කොයි එක? හයි. පේනවද මම ඔයගොල්ලෝ බෑක් කැම් එක දාලා පෙන්නන්න. පේනවදනේ යාළුවනේ? මේ වලල්ලා තියෙනවා දැන් වටේට අර පැත්තට. ඉතින් මෙයාත් ඉන්නවා මෙන්න ඉන්නවා බොක්කකා ඉස්කොමද දැන් සතුට ඇති වෙලා තියෙන්නේ නේ. අදට දැන් අද චැලෙන්ජ් එක වින් කරන්න යන්නේ. මිස්ටි බොක්ස් එක එන යාට හම්බුනේ. කො මිස්ටි බොක්ස් එක? මෙතන තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ දැන් අපි මෙයාට මේකෙන් එකක් ගිහින් දෙන්න ඕනේ මේ කරන්න. පොඩ්ඩක් ඉන්න යාළුවනේ. මේකේ තියෙනවා මේක ගන්න. ඉතින් ඔන්න හෝ බක් ගන්න එපා. පොඩේ. ඔන්න දැන් එකක් ඔයා තෝරගන්න දෙපියාගෙන ඔන්න. ගත්ත එකක් මොකද්ද දන්නේ? චැලෙන්ජ් එක. මොකද්ද තියෙන්නේ? හත්ති. කොහෙන් මේක ගන්න? යාළුවනේ රෑ හින්දා පොඩ්ඩක් කරන්න බෑ. තියෙන්නේ යාළුවනේ තනි කකුලෙන් වත්ත තියෙන්නේ තනි කකුලෙන් උඩ පැන අත්පුඩි 30ක් ගහන්න. තනි කකුලෙන් ඉඳගෙන උඩ පැන අත්පුඩි 30ක් ගහන්න තියෙන්නේ ඉතින් යාළුවනේ. දැන් යාට එහෙනම් මේ චැලෙන්ජ් එක කරන්න දෙමු. පේන්නේ නැහැ යාළුවනේ. අපි එහෙනම් මේක කරන්න තියෙන්නේ ඉක්මනට කරන්න වෙලාව යනවා. හරි. ඔන්න ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙයාව. ඉතින් යාළුවනේ දැන් චැලෙන්ජ් එක පටන් ගන්න තමයි හදන්නේ. තා ඔයගොල්ලන්ට තා විනාඩි 8යි දැන් තා විනාඩි තියෙනවා ගානක්. ඉතින් ඒ ගාන ඇතුළත මෙයාට චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕන.
ඉතින් ඔයාට දැන් තියෙන්නේ මං ඉතින් පොඩ්ඩක් ලේසි කරා මෙයාට අමාරු හින්දා උඩ පැන පැන අත්පුඩි ගන්න බැරි හින්දා මෙයාට තනි කකුලෙන් ඉඳගෙන අත්පුඩි 30ක් ගන්න. ඔන්න පටන් ගන්න. පුතා තනි කකුලෙන් ඉන්නේ. පේන්නේ නෑ යාළුවනේ. කෝ ගහන්න. 1 2 3. ඕ පොඩනේ. 1 2 3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 29 30යි. ඒ ඔයා කම්ප්ලීට් කරා. ඒ වුණාට එළියට එන්න පුළුවන් 7යි 15 වෙද්දි ඉතින් ඔයගොල්ලෝ පේනවත් ඇති දැන් වෙලාවිල්ල 7යි 9යි තව වෙලාව තියෙනවා. එතකම් මං හඳ නෑ අද යාළුවනේ. හදේ ෆොටෝ ගන්න බෑනේ. මෙයා ගාව ඉතින් ටෝච් එක දෙනවා මෙයා ඉන්න තැනට. දෙනවත් ඉතින් යාළුවනේ දැන් නම් රෑ වෙලා තියෙන්නේ. මෙයාට දෙන මිස්ට්‍රි බොක්ස් එක. ඉතින් එළිය තියෙන තැනට ඉතින් මෙයාට දැන් මේ මිස්ට්‍රි බොක්ස් එක දෙනවා. මොකක්ද අතන මොනවද තියෙද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද තියෙවි කියලාද? මෙයා හිතන්නේ වන්නේ දෙයක් තියෙන්නේ මේක ඉතින් යාළුවනේ. එහෙනම් අපි බලමු මෙයාට මොන රියැක්ෂන් එකක් දෙයිද කියලා. විනාඩි 7යි 12යි තව විනාඩි 3ක් හරියටම තියෙනවා මල්ලිට එළියට එන්න. මොකද දැන් ඉතින් මේ වෙලාව හිතන්නේ. දැන් ඔයා හිතන්නේ දැන් මිස්ට්‍රි බොක්ස් එකේ මොකක් වගේ තියෙයි කියලාද? සල්ලි වගේ? සල්ලිලු කියන්නේ ඉතින් මෙයා හිතන්නේවත් නැති දෙයක් තියෙනවා ඉතින්. තා 3යි. තා විනාඩි 2යි යාළුවේ. අපේ මල්ලිට තියෙන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් අද ඉතින් මහසේ දරුත් කියන ඕගොල්ලන්ට ඉතින් කැමරාවට පේන්නේ නැහැ ඉතින්. ලස්සනට දරුත් පාය දෙනවා ඉතින් අද. හතුනයි යාළුවනේ. බසේ කරා. එලාම කිව්ලා කවුද දන්නේ? නෝලි එලාම තියලා. සම්ද හතුනයි යාළුවනේ ඉඳලා 7යි 15 වෙනිදා සෙට් වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඇති සුබ මොහොතින් සුබ වෙන්නේ 7යි 15යි වෙලාව ඉතින් 7යි කාලයි දැන් මල්ලිට එන්න පුළුවන්. කො දැන් එන්නේ එළියට. කොහොමද යාළුවනේ අපේ මල්ලියේ චැලෙන්ජ් එක වින් කරා. යේ මොකද හිතෙන්නේ දැන්? ඇත්තටම මට සතුටුයි. හරි එහෙනම් ඉතින් යාළුවනේ දැන් මෙයාට මිස්ට්‍රි බොක්ස් එක කියන්න දැන් මොකක්ද දෙන්න තියෙනවා? මොකක්ද දැන් ඔයාලට හිතෙන්නේ මේ වෙලාවේ? ඇත්තටම ඉස්සෙල්ලා මං කම්මැලි හිටියට දැන් තමයි හිතෙන්නේ මං දින්න එකක් හොඳයි කියලා. ඒකට ඉතින් යාළුවනේ ඉතින් අපි බලමු මිස්ට්‍රි බොක්ස් එක දීලා මෙයා මොන වගේ කන්ෆියුස් එකකටපත් වේවිද කියලා. කො ඉතින් යාළුවනේ මිස්ට්‍රි බොක්ස් එක ඉතින් කොහෙට එන්න ඩිංගා ඉතින් මෙහෙට එන්න ඉතින් මෙන්න තියෙන ඔයාගේ මිස්ට්‍රි බොක්ස් එක ඔන්න එහෙනම් මෙයාගේ අතර දෙන්න අඩලම් ගන්න ඔය කැමරා ලුණු ගෙඩිය නෑ මෙන්න යාළුවනේ ඉතින් ලුණු ගෙඩිය පොත්ත තියෙනවා ඔයගලන්ට පේනවා ඉතින් හරි ඉතින් ඔන්න ඉදිරි තමයි අද චැලෙන්ජ් එක මල්ලි වින් කරේ ඒ වුණාට ඉතින් මෙයාට ටැග් ගන්න ඉතින් ඔන්න ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඊට අපේ දැන් තියෙන බෙල්ල press කරන්න තමයි කරන්න එපා එහෙනම් අලුත් වීඩියෝ එක හම්බ වෙනකම් මම අතර ගිහින් එන්නම් මම days of setu අම්මා